general skill migration හරහා PR apply කරනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕන දෙක තමයි තමන්ගේ මේ point test එක කරගන්න එක. එතකොට ඒක තමන්ට ඕන නම් home affairs website එකට ගිහලා තනියෙන් කරගන්නත් තනියෙන් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ මෙහෙමයි. දැන් migration system එකම හදලා තියෙන්නේ හැම information එකක්ම ඇත්තටම බැලුවොත් department of home affairs ඒ කියන්නේ දෝහා website එකේ අවශ්‍ය කරන හැම research මේ කියන්නේ මේ detail එකක්ම තියෙනවා. visa checklist වල ඉඳලාම දෙන්න ඕන හැම document එකක්ම අවශ්‍ය කරන හැම document එකේ ඉඳන්ම මේ department of home affairs අපි දෝහා කියලා කියන්නේ මේ website එකේ තියෙනවා. ඒක හොඳට research කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් තමන්ට වුණත් මේක රිසර්ච් කරලා තනියෙන් කරගන්න පුළුවන් වෙන ලෙවල් එකකට තමයි මේ වෙබ්සයිට්ස් ඔක්කොම ෆැසිලිටේට් කරලා තියෙන්නේ. ඉතින් හොඳට රිසර්ච් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන තමන්ගේ වීසා ඇප්ලිකේෂන් එක කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ දේවල් තනියෙන් කරගන්න එක ඇත්තටම අමාරු නැහැ. හැබැයි සමහර ලාවටදී එකම දේ තියෙන අර පොඩි දෙයක් හරි මිස් වුණොත් තමන්ගේ සම්පූර්ණ අවුට්පුට් එකම වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ටික් කරන්න ඕන එක ටික් බොක්ස් එකක් අපි දැකලා තියෙනවනේ ඔය. අනන්තවත් දැකලා තියෙනවා. ටික් කරන්න ඕන එක ටික් බොක්ස් එකක් මික්ස් වෙලා නැත්තම් හිතන්න නැතුව ඩොකියුමන්ට් එකක් මිස් වෙලා ඩොකියුමන්ට් එකක් මිස් වෙලා අඩමාණේට උත්තරයක් දාලා සමහරලාට නොදැනුවත්ව වැරදි දේ ටික් කරලා සමහර රිසර්ච් කරලා ඒ දේ හොයාගන්න බැරුව ගියා. හරියට දන්නේ නැහැ නිකන් හිතිච්ච හින්දා මොකක් හරි හරියට දානවා. එහෙම වගේ වෙලා අනන්තවත් වීසා රිෆියුසල් සහ අවුට්කම් එකට බලපාන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හේතු වෙන තමයි ප්‍රොෆෙෂනල් කෙනෙක් ගාවට යන්නේ. නමුත් Tamanට රිසර්ච් කරන්න පුළුවන් නම් Tamanට හොඳට ඒ වගේ රිසර්ච් කේපබිලිටි එක තියෙනවා නම් Tamanට කරගන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා නම් මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකම හදලා තියෙන්නේ මේ සෙල්ෆ් මේ කෙනෙක්ට තනියම කරගන්න පුළුවන් වෙන විදිහට.